අපි සාමාන්‍යයෙන් නිදහස ගැන හිතන විදිහ විශේෂයෙන්ම සත්තුන්ගේ ලෝකයේදී ඒක ඇත්තටම එහෙමද? අපි අද බලන්න යන්නේ සත්තුන්ගේ ලෝකයේ තියෙන හැබැයි අපේ ඇහැට නොපෙනෙන සීමාවන් ගැනයි. මේක අපි හැමෝම අහලා තියෙන කතාවක් නේ. කාට හරි සම්පූර්ණ නිදහසක් ලැබුණම අපි කියන දෙයක්. කිසිම බාධාවක්, කිසිම සීමාවක් නැති නිදහස ගැන කියන්න පුළුවන් හොඳම උපමාවක්. හැබැයි ඇත්තටම කුරුල්ලෙක් අපි හිතන තරම් නිදහස්ද? අහසේ කැමති විදිහට පියාඹලා යන්න පුරුවන් වුණාට ඒ නිදහස ඇත්තටම සීමාමායිම් නැති එකක්ද? හොඳයි. අපි මේ ප්‍රශ්නෙට තමයි උත්තර හොයන්න යන්නේ. හරි. ඉතින් අපි මුලින්ම බලමු මේ කුරුල්ලන්ගේ සංක්‍රමණය කියන දේ ගැන. ඒක ඇත්තටම එයාලා කැමැත්තෙන් කරන දෙයක්ද නැත්නම් නොකරම බැරි දෙයක්ද? බලන්න කුරුල්ලෝ මේ සතපුම් දහස් ගාණක් පියාඹන්නේ විනෝදෙට නෙවෙයි. නෑ. ඒක විනෝද ගමනක් නෙවෙයි. ඒක එයාලගේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයක්. පරම්පරා ගාණක් තිස්සේ එයාලගේ ඇඟටම කාවැදුණු දෙයක්. ඒක සතුටට කරනවට වඩා ජීවත් වෙන්නම කරන්න ඕන දෙයක්. හරි. එතකොට අපි එනවා මේ කතාවේ හරිම වැදගත් වෙනකට. ඒ තමයි මේ අදිසි බාධක. හැම සතෙක්ම අපි නොදකින හැබැයි කඩන්න බැරි තරම් ශක්තිමත් සීමාවකින් එයාලගේම වාසස්ථානයකට කොටු වෙලා ඉන්නේ කොහොමද කියලා. මේ වගුව දිහා බලනකෝ රාජාලිය වුණත් වර්ග දෙකක්. හැබැයි ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් තැන් දෙකක. රන්වන් රාජාලියා කඳුකර වනාන්තරවල ඉන්නකොට සාමාන්‍ය රාජාලියා ඉන්නේ විවෘත තැනිතලාවල. හබන් කුකුලා කෙලේ බිම ඉද්දී බස්ටාඩ් කුරුලා ඉන්නේ එලි මහනේ. එයාලා කවදාවත් තමන්ගේ සීමාව පනින්නේ නැහැ. හිතන්නකෝ වනාන්තරයක් කියන්නේ හරියට අහස උසට නැගපු ගොඩනැගිල්ලක් කියලා. එකම වනාන්තරේ හැබැයි ඇතුළේ තියෙන්නේ එකිනෙකට වෙනස් මහල් දොඩක්. ජීවයා බෙදලා තියෙන්නේ ඒ විදියට. ඕක් වනාන්තරයක් ගත්තොත් ඒකේ මහල් 7ක්ම තියෙනවා. බලන්න. උඩම තියෙනවා ඕක් වගේ උස ගස්වල වියන. ඊට පස්සේ මැද මට්ටමේ ගස්, ඊට යටින් පඳුරු තට්ටුව, ඊටත් යටින් මල්. අන්තිමටම පොළව යට මුල් පද්ධතිය කියන බිම්මහල දක්වා මේක බිදිලා යනවා. ඉතින් මේ හැම මහලකම ඉන්නෙත් ඒකටම විශේෂ වුණු වැසියෝ. උකුස්සෝ ඉන්නේ අර උඩම වියනේ, කොට්ටොරෝ ගස්කඳන් වල, වටුවෝ ඉන්නේ කැලේ බිම. එයාලා අනිත් අයගේ මහල් වලට යන්නේ හරිම කලාතුරකින්. හැමෝටම තැනක් තියෙනවා. මේක තමයි තවත් පුදුම හිතෙන කාරණයක්. ශීත ඍතුවේදී එකම තැන උෂ්ණත්වය කොහොම වෙනස් වෙනවද බලන්න. පොළොව යට ගුලක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 8ක් විතර වෙද්දී ඒ ළඟම තියෙන ගස් බෙනේක උෂ්ණත්වයේ ඍණ 18ට බහිනවා. ඉතින් එක තැනක උණුසුම් රැකවරණයක් අනිත් තැන මරණය වෙන්න පුළුවන්. ඒ නිසා සත්තු Tamanට ගැළපෙනම තැන තවත් හිර වෙනවා. ඉතින් මේ සත්තු මේ විදිහට එකතරකට කොටු වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි එයාලගේම ශරීරය. එයාලගේ අනුවර්තනයන්ම තමයි එයාලව හිර කරන විලංගුව බවට පත් වෙන්නේ. මේ උදාහරණ දෙක බලන්නකෝ. ලේනා වනවැසියෙක්. එයාගේ පාද හැදිලා තියෙන්නේ ගස්වල අතුවල එල්ලිලා යන්න. හැබැයි තනිතලාවක ඉන්න ජර්බෝවාගේ පාද හැදිලා තියෙන්නේ ගුල් හාරන්න. සම්පූර්ණයෙන්ම වෙනස්. වලිගේ වුණත් එහිමයි. ලේනාට ඒක පැරෂූට් එකක් වගේ, ජර්බෝවාට ඒක තුන්වෙනි කකුලක් වගේ. ඒ කියන්නේ මේ දෙන්නට තැන් මාරු කරගන්න ඕන නම් ශරීරات මාරු කරගන්න වෙනවා. ඒක කරන්න බෑනේ. ඉතින් එයාලට ජීවත් වෙන්න උදව් වෙන දේවල්ම තමයි එයාලව ඒ තැන්වල හිර කරන සිරගේ ගරාදි වෙලා තියෙන්නේ. අපි මේ කතාවේ අන්තිම හැබැයි හොඳම උදාහරණයට එමු. ඒ තමයි කොට්ටොරුවා. සතෙක් තමන්ගේ පරිසරයට කොහොමද බැඳිලා ඉන්නේ කියලා තේරුම් ගන්න මේක නියම උදාහරණයක්. බලන්න මේ දායමේ දේවදාරු ගහ. ඒ ගහේ ජීවත් වෙන පොතු කුරුමිනියෙක් ඉන්නවා. අන්නේ කුරුමිනියව තමයි කොට්ටෝරුව කෑමට ගන්නෙ. ඉතින් හිතන්න දේවදාරු ගහ නැති වුණොත් කුරුමිනියක් නැහැ. එතකොට කොට්ටෝරුවට කෑමත් නැහැ. එකක් නැතෝ අනෙකට පැවැත්මක් නැහැ. කොට්ටෝරුවාගේ මුළු ඇඟම හරියට ගහක ජීවත් වෙන්න හදපු ටූල් කිට් එකක් වගේ. හොට ඒක හරියට නියනක් වගේ ගහේ පොත්ත විදින්න. දිව හරිම දිගයි. ඇතුලේ ඉන්න පණුව එළියට අදින්න. කකුල් ගහේ සිරස්ව එළිලා ඉන්න පුරාම විදිහට ශක්තිමත්. වලිගයත් ආධාරකයක් වගේ. මේ හැමදේම වැඩ කරන්නේ ගහක විතරයි. එතකොට අපිට තේරෙනව නේද? මේ සත්තු නිකම් එයාලගේ ගෙවල් වල ඉන්න වැසියෝ නෙවෙයි. එයාලගේම දක්ෂකම්, එයාලගේම පරිපූර්ණත්වයේ කියන දේ ඇතුලේ හිර වුණු සිරකරුවෝ. ඉතින් මේ හැමදේම දිහා බලුවම අපිට හිතනව නේද? අපි නිදහස කියලා කියන්නේ ඇත්තටම වෙන විකල්පයක් නැති අපේ පැවැත්මට අත්‍යවශ්‍යම දෙයකට දීපු තවත් නමක් විතරද කියලා.